බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන එක්තරා මේ ශ්‍රාවකෙක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා එක පැත්තක ඉඳලා බුදුරජාණන් වහන්සේ එක පැත්තකට වෙලා බුදුරජාණන් වහන්සේ නම් යමක් කියන්නේ මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ඒ විදිහට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ස්වාමීනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සහිත මේ මුළු ලෝකෙම දෙව් මිනිස් ලෝකයාම එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ යමක් කියනවා මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා ඒ ශ්‍රාවකයා තමන්ගේ ශ්‍රද්ධාව ගැන කියනවා. අපිට ඒ ශ්‍රද්ධාවක් ගැන හිතන්නවත් පුළුවන්. ඔයා බුදුරජාණන් වහන්සේගේ වචනේ අභියෝගයට ලක් කළේ විද්‍යාඥයන්ගේ වචන දෙක තුනකට. එක මිනිස්සෙකුට දෙන්නෙකුගේ තුන් දෙනෙකුගේ ඡායාරූප වීඩියෝ වලින් ඔබට බුදුරජාණන් වහන්සේගේ වචනේ ඔබ අභියෝගයට ලක් කරා. සමහරවිට මහ පොළොව යට මෙවැනි නිරයක් තියෙනකොට ගණන් හදනවා. මේ පොළොවේ පළල කොච්චරද? ඒ පළලට මෙච්චර දුරක් ගියාට පස්සේ එහෙම අපායවල තට්ටු වල තියෙනවා නම් එහා පැත්තේ මතුවෙන්න එපයි. එහෙම කතා කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ අභියෝගයට ලක් කරනවා. හිතන්නේ මේ හැම දෙයක්ම අපේ ඇහැට පේනවා කියලා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මොහොතේ තියෙනවා දිව්‍ය විමාන. ඒ දිව්‍ය විමාන දැකපු භික්ෂුවක් ඉන්නවා. එයාටයි මොග්ගල්ලාන කියන්නේ කියලා. වෙන මිනිසුන්ට ඒවා පේන්නේ නැහැ. මිනිසුන්ට වතුර ටිකක් විතරයි. හඳේ හාවා ඉන්නවා කියලා. මහා බෝධිසත්වයෝ ගින්දරකට පැන්න දානේ පිණිස සක්දෙවිඳු හඳේ හාවා පෙනෙන්න සැලැස්සුවා. එතකොට මේ අපේ මිනිස්සු කියනවා හාවෙක් නෙවෙයි ඉන්නේ ආවාටනේ තියෙන්නේ. අර හඳට ගිහිල්ලා ගත්ත වාර්තාව විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ. මොන ආවාටෙන් හරි හඳේ පේන්නේ හාවෙක්. ඒ බෝධිසත්වයන්ගේ දාන පාරමිතාවයි පෙන්වන්න කරන්නේ. වෙලාවකට හිතෙනවා අපිට පුදුම වාසනාවක්. ඒ වගේ සිතුවිලි අපිට හට ගන්නෑ. ඒක කොහොමද වෙන්නේ කියලා. ඒකම ඇති මේ මනුස්ස ලෝකෙට. බුදුරජාණන් වහන්සේමයි හරි. මහණෙනි යම් කාලයක් එනවා වර්ෂ 10ක් නෙවෙයි 100ක් නෙවෙයි 1000ක් නෙවෙයි ලක්ෂයක් නෙවෙයි අවුරුදු ලක්ෂ ගාණක් වහින්නේ නැහැ. අවුරුදු 2ක් 3ක් එක දිගට වැස්සේ නැත්තම් කොහොමද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ එක දිගට වහින්නේ නැතුව යනවා. මහණෙනි